E7 කියන වීසා එක ගහගෙන ඉන්න ගොඩක් දෙනාගේ ඩ්‍රීම් එකක් තමයි F2R වීසා එක කොහොමද ගහගන්නේ කියන එක. මේ වෙන විට 30000කට වැඩි පිරිසක් ඉන්නවා කොරියාවේ E7 කියන වීසා එක ගහගත්ත. ඉතින් තියෙන ප්‍රශ්නේ තමයි E7 කියන වීසා එකෙන් වයිෆ්ට ජොබ් එකක් කරන්න බෑ. එතකොට අනිවාර්යයෙන්ම F2R වගේ වීසා එකකට මාරු වෙන්න සිද්ධ වෙනවා. වයිෆ්ට ජොබ් එකක් කරනවා නම් ඔයා වයිෆ්ව ගෙන්න ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ටොපික් වල ලකුණු මට්ටම් ගැන මම පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න. මං ගාව තියෙනවා මගේ ටොපික් ඊගේ රිසර්ච් ෂීට් එක. මේකේ තියෙනවා එක පැත්තක ලකුණු මට්ටම අනිත් පැත්තේ තියෙනවා ටොපික් අපි කරලා ගන්න ඕන ලකුණු මට්ටම් කොහොමද කරන්නේ කියලා. ඒ ලකුණු මට්ටම් වල එකේ විස්තරයක් දාලා තියෙනවා. ඒ නිසා මම ඔයාලට මේකේ පැහැදිලි කිරීමක් කරන්නම්. ටොපික් එකේ සාග පාස් වෙන්න ඕනේ F2R කියන වීසා එකට මාරු වෙනවා නම් ඒ නිසා ඔයා අනිවාර්යෙන් ටොපික් දෙක කරන්න ඕනේ. ටොපික් දෙකේ තියෙනවා ලෙවල් 4ක්. සම්ගප් සාගප් ඕගප් යුගප් කියලා. ඉතින් සම්ගප් පාස් වෙනවා ලකුණු 120යි 149යි අතර ගන්න ඕනේ. ටොපික් දෙක බලන්නේ ලකුණු 300ෙන්. සාගප් පාස් වෙනවා ලකුණු 150යි 189යි අතර ගන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් ඔයා E7 එකේ ඉඳලා F2R එකට මාරු වෙනවා නම් සාගප් පාස් වෙන්න ඕනේ. සාගප් පාස් වෙන්න ටොපික් දෙක කරලා ලකුණු 150යි 189යි අතර අගයක් ගන්න ඕනේ. ඕගප් පාස් වෙනවා ලකුණු 190යි 229යි අතර ගන්න ඕනේ. ඒ වගේම තමයි යුගප් ලකුණු 230යි 300යි අතර ගන්න ඕනේ. යුගප් පාස් වෙනවා නම් කොරියන් භාෂාව ගැන ලොකු දැනුමක් ලොකු හැකියාවක් තියෙන්න ඕනේ. ඕගප් යුගප් වගේ පාස් වෙනවා නම් මම දන්න සහෝදරයෙක් ඉන්නවා කොරියාවේ. එයා යුගපුත් පාස් වෙලා තියෙනවා. ඉතින් ලේසි නෑ කොරියාවේ ටොපික් කරලා ඕගප් යුගප් පාස් වෙනවා කියන්නේ. එහෙම කරගන්න පුළුවන් නම් ඇත්තටම ලොකු වැඩක්, ලොකු දක්ෂයෙක්. උලංග වගේ කොරියන් භාෂාව කතා කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ චතුර ලෙස. ඉතින් එහෙම දක්ෂයෝ ඉන්නවා අපිට ආඩම්බරයි ඒ වගේ අය දැක්කම.